වෙල්කම් ටු සුපර් පවර් ස්ට්‍රීම්ස් කියලා ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් තරන් ආවා සෙල්ලම් බඩුව අන්බොක්සින් කරන්න. ඉතින් මම යද්දි මේ දකින්න සෙල්ලම් බඩු ඉතින් මේවා ආසෙතුනොත් එම් පොඩ්ඩක් ගෙදර ගාලා පොඩි කලෙක්ෂන් එකක් දාගන්නවා. ඉතින් මේ තියෙන්නේ WWE සෙල්ලම් බඩු සෙට් එකක්. මෙහිම එකක් තිබිලා නෑ මල්ලන් කවදාවත්. ඉතින් මම ඒක ඉඳ ගත්තා. මේකේ අයිටම් ස්ටික්කුයි බෙල්ට් වගේකුයි කැරක්ටර්ස් හතරකුයි එරිනා එක්කුයි තියනවා කියලා තියෙනවා. මේ තියන්නේ මෙන්න මේ එරිනා එක තියනවා කියලා තියෙනවා. ඉතින් වැඩි කතන්දර නැතුව අපි මේක අන්බොක්ස් කරලා බලමු. කොහොමද මේකේ ආතල්ලෙක් කියලා සහ කවුද මේ ඉන්න කැරක්ටර්ස් කියලා. ඉතින් ඒව තමයි අන්බොක්සින් එක උනේ. දැන් බලමු පොඩ්ඩක් විස්තර මේ කැරක්ටර්ස් වල එහෙම. අපි ඉස්සෙල්ලාම බලමු මෙයා මේ ඉන්නේ බ්‍රොක් ලෙස්නර්. අපිට ලොකු ඩීටේල්ස් නම් බලා ගන්න අමාරුයි. අපිට දල වශයෙන් හොයා ගන්න පුළුවන් මේ බ්‍රොක් ලෙස්නර් කියලා. හරිද? එතකොට මේ ඉන්නේ රෝමන් රේගන්ස්. එයාගේ ටැටු එකේම ගහලා තියෙනවා මූණ නම් වෙන මිනිස්සෙක් වගේ. හැබැයි හරිද කොණ්ඩෙත් නෑ. බට් මම හිතනවා අනිවාර්යයෙන්ම ටැටු එකත් එක්ක මේ රෝමන් රේගන්ස් වෙන්න ඕනේ. හරිද? එතකොට මේ සෙත් රෝලන්ගේ අනිත් ඩීටේල්ස් ටික නම් ඒ විදිහටම ගොඩක් සමානයි. හැබැයි මූණ නම් සෙත් රෝලන්ගේ වගේ නෙවෙයි. කොණ්ඩෙත් තියෙනවා බට් අර දල වශයෙන් අපිට උදාහරණ පුළුවන් මේ සෙත් රෝලන්ස් කියලා. එතකොට තව කැරක්ටරයක් ඉන්නවා. මෙයා නම් AJ ස්ටයිල් වගේ. හරිද? ඒ කවුද කියලා හරියටම හොයාගන්න බෑ. ඔයාලා කමෙන්ට් එකක් දාගන්න මේ කැරක්ටර් එක කවුද කියලා. ඔයාලට
හොට් බ්ලඩ් කියලා මේ ගහලා තියෙනවා මට හොයාගන්න බෑ මේ කැරක්ටර් එක නම් කවුද කියලා. ඔයාලා නිකමට බලන්න මේ කැරක්ටර් එක මං හිතන්නේ AJ ස්ටයිල්ද කින්ද මන්ද කියලා පොඩ්ඩක් ඔයාලා කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් කැරක්ටර්ස් වලින් හම්බෙලා තින්නේ ඒ ටික. එතන අපි ගත්තොත් මේ හම්බෙලා තියෙන රින් එක. හරිද? මේ රින් එකේ මේ මං හිතන්නේ මේ ගැට ගහලා මේ ටික කපන්න ඕනේ. මං කැපුවේ නෑ නිකන් ගැට ගහපුවා මං තියෙන්නේ. රින් එක වලට මෙන්න මේ විදිහට තමයි හම්බෙලා තියෙන්නේ. මේ ප්ලාස්ටික් රින් එකක් පොඩ්ඩක් අර මේමයි. මේවා අපිට අදන සෙල්ලම් වල රින් මචං. අවුරුදු 3-4 පොඩි ළමයිට අදන සෙල්ලම් බඩු. හරිද? මේ අවුරුදු 30 එකක් ගත්තාට මචං 3-4ක අදන සෙල්ලම් බඩු. 3-4 ළමයින්ට අදන සෙල්ලම් බඩු මචං. හරිද? මම ඉතින් ආසාවට ගත්තේ මේ ඔය මේක පොඩි ආතල්ලක් තියෙනවා. හරිද? නෑ කියන්නේ. මේක මේ අර මේ පැද්දෙනවා ඉතින් රෙස්ලින් නම් මේ කැරක්ටර් එකක් තිබ්බම නම් මේක පිරෙනවා මචං මේ. ඔන්න ආතල්ලකට පොඩ්ඩක් අර මේ කාමරේ පොඩ්ඩක් කොහෙ හරි මේක තියලා තියන්න පොඩ්ඩක් ලස්සනයි හරිද? එතකොට එහෙම ගත්තොත් එහෙම ආයෙ හම්බෙලා තියෙන අපිට බෙල්ට් දෙකක් හරිද? මම හිතන්නේ මේ පරණ හෙවි වේට් එක. දැන් තව බෙල්ට් එකක් තියෙනවා. බෙල්ට් දෙකක් හම්බෙලා තියෙනවා. අපිට එක එක ඉක්විප්මන්ට්ස් පොඩි සෙල්ලම් කරලා හම්බෙලා තියෙනවා. ඒත් එක්කම මේ ලැඩයක් හම්බෙලා තියෙනවා. මේ ලැඩේක නම් මරු මචං මේ ලැඩේකට මෙයාලා නගින්න බෑ. මෙයාලගේ ළමයින්ට වගේ පුළුවන් මේ ලැඩේකට නගින්න මේ. හරිද? මේවා මම මේවා ආතල් හරිද? මේ ආතල්ලකට කරන්නේ මේ නා ලොකු සංසිද්ධියක මේ අන්බොක්සිං වීඩියෝ ගන්න මේ සරල මේ පොඩි පාර තිබ්බ සෙල්ලම් බඩුවක් මම අරන් ඇවිල්ලා මේ ඔයාලට ගෙන්නන්නේ. පෙන්නන්නේ හරිද? මේ ලැඩේකක් තියෙනවා. මේක මම කලින් කිව්වා වගේ කොහේ හරි තියලා ලස්සනට තියන්න පට්ට. ඉතින් ඕක තමයි මේ රෙස්ලිං වල තිබ්බ මේ අන්බොක්සිං වීඩියෝ එක. අපි තව ඉස්සරහට එක සෙල්ලම් බඩු සහ තව ගොඩාක් ටෙක් අයිටම් සනම්මනම් අපි හම්බුනාම ඔයාලට මගේ අදහස ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හමුවෙමු. ඉතින් මේ ෆලෝ පාරක් තාලා තියාගන්න TikTok, YouTube, Facebook එක පැත්තේ. ජා බොයිස්. රෙස්පෙක්ට්.